මාර වැඩේ ඊයේ උනේ. එක ගිහිල්ලා කියන්නේ පුංචි ළමේ ගෙදර වෙච්ච වැඩක් කියනවා තව යාළුවෙකුට. ඔහොම කියනවනේ කතා ගිහිල්ලා. මේ කතාව කියන්නේ අයියේ ඊයේ පන්තිය ඇරිලා යනකොට ගෙදර අය සාලෙට වෙලා වෙනදා වාගෙම hina වෙනවා චිත්‍රපටියක් බල මොකුත් තේරුනේ නැති වුණත් රූප හරි ලස්සන නිසා නිදිමතේ පැත්තකින් නිඳගෙන මාත් හිටියා බල හොඳම ටික උනේ ඊට පස්සේ අම්මා දිව්වා නැගිටලා ෂෝ එකේ හිටිය අයියා ඇන්ටිව බදාගෙන ඉඹගෙන ගියා. මේ ඇන්ටි බදාගන්න නිසා තමයි අම්මා දුවලා ගියේ දරුවත් එක්ක බලන්න බැරි නිසා. ටික වෙලාවක් ඔහේ හිටියා තාත්තා මගේ ඇස් වහන්. තාත්තා ඇස් දෙක වහගත්තා. ටික වෙලාවක් බලන් ඉද්දී ඇවිත් තව අංකල් කෙනෙක් වෙඩි තියාගෙන යනවා පෙනුණා. මැරුණා එතනම හුඟ දෙනෙක්. තාත්තා ඔහෙ බලන් හිටියා වැටෙන හැටි ඔලු කුඩු වෙලා. මගේ ඇස් දෙක වැහුවේ නැතු ඇති. ඒකේ අවුලක් නැති නිසා. දැන් අයියේ මම ප්‍රශ්න කරන්නේ අපේ දෙමව්පියන්ගෙන් අපි ඇත්තටම දැන් සිප වැළඳ ගැනීමකින් මං හිතන්නේ මේ මරණයක් සිද්ධ වෙනවා කියලා. අපි දරුවාට සිප වැළඳ ගැනීම අයින් කරනවා. හැබැයි අර ඔළුව කුඩු වෙන්න වෙඩි තියද්දි ඒක ගැටලුවක් නෑ. ඉතින් අපි ඇත්තටම වැඩිහිටියෝ වෙලා දරුවන්ට අපි සීමා මායිම් වෙන් කරලා දෙන්නේ හොඳයි කියලා හොඳම දේද?